ඉතාලියේ තියෙන කතෝලිකයන්ගේ හදවත වගේ තැන වතිකාන් සිටි එකට යන්න තමයි මම දැන් ඇවිල්ලා ඉන්නේ. මේ ඇවිදගෙන යන පාරේ ඉන්නේ. බලන්න ලස්සන මේ හැරි. හරිම ලස්සනයි මේ දවස් ටිකේ. මොකද වින්ටර් එක නිසා. ඔන්න මම දැන් මේ ඇවිදගෙන යන්නේ වතිකානුව තියෙන මේ පාර දිගේ. බලන්න පේන්නේ අතර නත්තල් ගහක් පේන්න තියෙනවා. අපි තව ළඟට ගිහිල්ලා බලමු කොහොමද කියලා මේ පාර නත්තලට වතිකානුව. හැබැයි ලොකු සෙනගක් පේන්න නැහැ. මොකද වින්ටර් එකේ හින්දා සාමාන්‍යයෙන් කට්ටිය අඩු වෙන හින්දා වෙන්න ඇති. ලොකු සෙනගක් පේන්න නැහැ. මොකද සමයකේ ආවම මේ හරියේ ඉඳලම පොලිම තියනවා දිගටම. ඒත් අද නම් එහෙම පොලිමක් පේන්න නැහැ. අපි යමු ඉස්සරහට. පල්ලිය ඇතුළට යන්න අද මුලින්ම හම්බෙන එකක් නැති පාටක් තියෙන්නේ. මොකද පාපවහන්සේ පූජාව තියෙනවා. ඉතින් බලමු පොලිමේ ගිහිල්ලා ඉඳලා හරි යන්න දෙන වෙලාවකට යන්න පුළුවන් වුණොත් අපි යමු. හරිම සීතලයි. ඉතින් චෙක් පොයින්ට් එකක් තියෙනවා. එතනින් චෙක් කරලා තමයි ඇතුළට එවන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ලොකු පිරිසක් ඉන්නවා මේ වෙලාවේ මේ පාපවංශගේ පූජාව යන නිසා. අතන ගවලනයක් තියෙනවා. ලොකු සෙනගක් ඉන්නවා. බලන්න පේනවා. සාමාන්‍යයෙන් පාපවංශය අන්න අතන තියෙන ජනේල් වලින් තමයි එළියට එන්නේ. මේ සීතලේ අද සෙනග ගොඩක් අඩුයි මට තේරෙන විදිහට. මොකද සාමාන්‍යයෙන් නැත්තම් ලොකු පිරිසක් මෙතනට එනවා. බලමු අපි ඉස්සරහට ගිහලා අර ගවලනේ තියෙන හරියට ගිහලා ගවලනේ බලන්න දෙනවද කියලා. මේ තියෙන්නේ ඔයගලන්ට කියන්න වතුනා මේ පෝස්ට් ඔෆිස් එක මේ වතිකන් සිටි එකේ. මොකද වතිකානෝ කියන්නේ ලෝකේ තියෙන කුඩාම රාජ්‍යයන් වලින් එකක්. ඒක නිසා මෙතනට කට්ටිය එනවා. මේ ඉතින් එන කට්ටියට මේ වතිකාන් එකේ ඉඳලා පුළුවන් පෝස්ට් කරන්න. සීතල වැඩි. ගවලනයක් තියෙනවා. මම දන්නේ ඒක මොකක් හරි හදිසි අවශ්‍යතාවයක් හින්දා වහලද නැත්නම් තාම. ඉතින් මෙතන ලොකු ගවලනයක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. බලන්න. Il pino. Io ho capito. මම හිතන්නේ මේක 25 වෙනිදා දෙසැම්බර් 25න් පස්සේ වෙන්න ඇති. මොකද රජතුන් කට්ටු ඔක්කොම ඉන්නවා මේ විවෘත කරනවා ඇති. අතන තියෙනවා නත්තල් ගහ. නත්තල් ගහ. ඉතින් අපි ඉස්සරහට යන් වතිකානුව ඇතුලේ පූජාව තියෙනවා දැන්. අදත් පාපවහන්සේ එළියට එන්න හදන්නේ. අපි බලමු කොහොමද මේ ටික වෙන්නේ කියලා.
Cari fratelli e sorelle, buona domenica! Il Vangelo di oggi ci fa visitare in carcere Giovanni il Battista, che si trova prigioniero a motivo della sua predicazione. Ciò nonostante, egli non perde la speranza, diventando per noi segno che la profezia, anche se in catene, resta una voce libera, tende libertà e pace, interroga Gesù. È proprio lui il Messia, cioè il Salvatore promesso da Dio per bocca dei profeti? La risposta di Gesù porta lo sguardo su coloro che lui ha amato e servito. Sono loro. Ogni profezia trova in lui il compimento atteso. È Cristo infatti che apre gli occhi dell'uomo alla gloria di Dio. Egli dà parola agli oppressi, ai quali violenza e odio hanno tolto la voce. Egli vince l'ideologia che rende solo. Chiediamo anatomia patologica, le fate l'università.